සුරතලී ඇල්ලේ ලස්සන බලලි ඉවර වෙලා අපේ ඊළඟ ගමන ආරම්භ වුණේ ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානය බලන්න. මේක තමයි අපේ රවුට් එක. පාර පටන් ගත්ත තැනින්ම කඳු අතුරෙන් දිගටම පෙනුනේ ලස්සන තේවතු. ඒ ලස්සන දසුන් එක්කම ගමන තවත් අපිට විශේෂ වුණා. මේ අපේ යාළුවෝ සෙට් එක තමයි ඉස්සරහින් යන්නේ. අපි දැන් හදන්නේ වාහන දෙකේ උඩ තියෙන කවර්ස් දෙක ඉවත් කරලා පාර දෙපැත්තේ තියෙන ලස්සන හොඳට බලා ගන්න තමයි අපි මේ වාහනේ සකස් කරගන්නේ. ඔන්න ඉතින් ආයෙත් අපි ගමන පටන් ගන්න තමයි හදන්නේ. ඔන්න දැන් තමයි අපිට හරියටම ලස්සන පේන්න ගන්න. පාර ටික කබලන් පරිස්සමෙන් තමයි යන්න ඕනේ. අතරමඟදී තේවතු අතරේ වැඩ කරන තේ කඩන අයත් අපිට පේනවා. මේ ලස්සනට පස්සේ තියෙන්නේ ඒ නියඬව මහන්සි වෙන මිනිස්සුන්ගේ ජීවිතය කියලා තමයි අපිට එතනදී තේරුනේ. බලන්න තියෙන ලස්සන මේ එක්ස්පීරියන්ස් එක ගන්න නම් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න ඕනේ. බලන්න මේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන විශාල ගස්, ඒ වගේම ලස්සන තේවතු. මාර සංකලනයක් තමයි මේක. ඉතින් මේ ලස්සන මනසට ගෙන දෙන්නේ මාර සහනයක්. බලන්න අපේ දැන් රවුට් එක වංගු ගොඩක් තමයි තියෙන්නේ. ඉතින් මාර්ගය ටිකක් අපහසු මාර්ගයක්, හැබැයි ලස්සන ඊට වඩා වටිනවා. ඉතින් ටික ටික ඉස්සරහට යද්දී ලෝ ගස් වලින් වැහුණු කඳු පාරවල් මීදුමත් පාරට බහිනකොට තියෙන ලස්සන අපිට ඒක දැනෙන්න ගත්ත වෙනස්ම අත්දැකීමක් විදියට තමයි. මේ මීදුමත් එක්ක පොඩ්ඩක් පරිස්සමෙන් තමයි යන්න ඕනේ. බලන්න මීදුමත් එක්ක පරිසරයේ තියෙන ලස්සන. මීදුමත් එක්ක පාර වැහිලා තියෙන විදිය අමුතුම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ හැදෙන්නේ සිලෝන් ටී තමයි. ඉතින් මේ බෝඩ් එකේ තියෙනවා වගේ අපි අපේ පරිසරය පුළුවන් හැම වෙලාවෙම ආරක්ෂා කරන්න ඕනේ. මේ සුන්දරත්වය මේ වීඩියෝ එක තුළින් ඔබ හැබැයින්ම දැක ගන්න තමයි ඕනේ. අවසානයේ අපි ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානයට ළඟා වුණා. මේ දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ ඉඳලා
මීටර් 1615ක් උඩින් තියෙනවා කියලා තමයි මේ පූර්වයේ සඳහන් වෙන්නේ. ඒ වගේම වටේම මීදුම සීතලත් එක්ක තියෙන අඹුණුව නිහඬියාවත් එක්ක මාරම ලස්සනක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම කඳු අතර හැංගිලා තියෙන මෙම ස්ථානය ඇත්තටම වෙනස්ම ලෝකයක් වගේ තමයි අපිට දැනෙන්නේ. හපුතලේ ඔය දුම්රිය ස්ථාන දෙක අතර තමයි ඉදල්ගස්සින දුම්රිය ස්ථානය තියෙන්නේ. ඉතින් මේ පැත්තේ ඉන්න දමිළ යාළුවෝ නම් ක්‍රිකට් වලට මාර ආසාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ මොහොත තවත් ලස්සන උනේ මීදුම අතුරෙන් දුම්රියක් පේන්න පටන් ගත්තා. මේ මීදුම අතරින් දුම්රියන දර්ශනය අපි හැමෝටම අමතක නොවන දර්ශනයක් වුණා. ඉතින් මේ විදේශිකයන් කියන්නේ අපේ ලංකාවේ ලස්සන බලා ගන්න. ඉතින් සුරතලී ඇල්ලේ ඉඳලා ඉදල්ගස්සින්න දක්වා මේ ගමන අපට දුන්නේ ලස්සනම දසුන් විතරක් නෙමෙයි අමතක නොවන මතකයන් ගොඩක්. ඔයාලත් කවදා හරි කඳුකරේ මීදුම සීතල තේවතු ඒ වගේම මීදුම අතරින් එන ලස්සන දුම්රිය ස්ථානයක් ඇස් දෙකෙන්ම බලන්න හිතනවා නම් ඉදල්ගස්සින්න කියන්නේ අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක්. බයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් බලා ගන්න ඕන අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ ව්ලොග් එකෙන් හම්බෙමු. ඔබට ජය.